විනාඩි දෙකෙන් ඔයාගේ ෆෝන් එකත් මොනිටරයක් කරමු. ඉතින් වෙනකම් වීඩියෝ එක බලුවොත් ඔයාලට මේ විදියට ඔයාගේ ෆෝන් එක මොනිටරයක් කරගන්න පුළුවන්. ඉතින් මේකට අපිට පොඩි ඩ්‍රයිව් එකක් ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා. අපි මුලින් මේක ඩවුන්ලෝඩ් කරගනිමු. යන්න ඔයා ඔයාගේ Google එකට ගිහිල්ලා මම මේ ඩිස්ප්ලේ එකේ පෙන්වන විදියට ස්පේස් ඩෙස්ක් කියලා ටයිප් කරගෙන සර්ච් කරගන්න. සර්ච් කරගත්තට පස්සේ මුලින් මේ ස්පේස් ඩෙස්ක් ලගේ සයිට් එක ඔයාලා ඒ සයිට් එකට යන්න. ඔයාලට සයිට් එකේ මෙන්න මේ විදියට ඩවුන්ලෝඩ් බටන් එකක් බලා ගන්න පුළුවන්. ඒක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ version ගොඩාක් බලා ගන්න පුළුවන්. ඔයාගේ PC එකට හරියන version එක මෙතනදී download කරගන්න. download කරගත්තට පස්සේ මෙන්න මේ විදියට ඔයාලට drive එක බලා ගන්න පුළුවන්. drive එක උඩ double click කරලා drive එක install කරගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයා මේ වැඩේට use කරන mobile phone එකේ Play Store එකට ගිහිල්ලා Space Desk කියලා type කරලා search කරගන්න. ඔයාලට මේ විදියට මේ app එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට තියෙන්නේ මේ app එක ඔයාගේ mobile phone එකට install කරගන්න. ඔයාලට මේ විදියට ඔයාගේ phone එකට මේ app එක install වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. අනිවාර්යෙන් මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ දේ කරන්න නම් ඔයාගේ phone එකයි ඔයාගේ PC එකයි එකම internet connection එකේ තියෙන්න ඕනේ. devices දෙකම එකම internet connection එකේ තියෙනවද කියලා check කරගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාගේ mobile phone එකේ Space Desk කියන app එකට යන්න. ඉතින් ඔයාලට app එකට ගියාට පස්සේ ඔයාගේ desktop එකේ connection එකේ IP address එකයි බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට තියෙන්නේ ඒක උඩ click කරගන්න. ඉතින් connect කරගත්තට පස්සේ ඔයාගේ monitor එක ඔයාගේ phone එකෙන් මේ විදියට බලා ගන්න පුළුවන්. Windows + P ඔබලා display එක duplicate කරගන්න ඕන නම් duplicate කරගන්න, extend කරගන්න ඕන නම් extend කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට ඔයාගේ phone එකෙන් ඔයාගේ PC එක ඕනෙම විදියකට control කරගන්න පුළුවන්. phone එකේ පෙන්වන display එකේ මෙන්න මේ තිත් තුන click කරලා ඔයාට keyboard එක on කරගන්න, audio on කරගන්න වගේ ගොඩක් දේවල් මේ විදියට කරගන්න පුළුවන්. මේ වගේ තවත් important videos බලන්න අපිව follow කරලා තියාගන්න.